friends, welcome back කියලා පිළිගන්න ඕන්න මම channel එකට. අද play කරන්නේ බං ඉතින් Minecraft. හරි බං ඉතින් එළම අපි පටන් ගත්තු ගමන් ඉතින් මල්ලි කරන්න ඕනේ මොකද්ද කියලා දන්නවා හැම එකම. හරිද? අපි මුලින්ම පොඩ්ඩක් උඩට නැගලා අපි දැන් කපාගමු බම් වුඩ් ටිකක්. වුඩ් නෙමෙයි මෙන්න අඩේ මොනවද බං අර? අඩේ මොනවද බං ඊ? කඩපන් ඔන්න ඕක. අඩෝ සැප්ලින් වගේ බං හම්බුනේ වැඩක් නෑ. ඔන්න ඔය ගහ කපාගනි. හරි ගැම්මෙන් ගහ කපා ගන්න තියෙන අපිට දැන්. හරි ගැම්මෙන් කපාගමු ඔය ටික. වුඩ් වැඩි පොර ඕනේ නෑ බං. වුඩ් මේ 7ක් විතර තිබ්බනම් ඇති 6ක් 7ක් විතර වැඩි ඕනේ. අපිට එව්වා මොනවද? මොකක්ද නම් ඉතින් හරව ගන්න ඕනේ හරිද? මතක නෑ මොකක්ද කියලා. ඔන්න ඉතුරුත් කපා ගනි. හරි ෆ්‍රෙන්ඩ්ස් ඉතින් ගැම්මක් තමයි මට හිතුණා ඕනේ කියලා Minecraft series එක පටන් ගන්න. Minecraft download කරේ කොහොමද කියලා නම් අහන්න එපා. ඒවා ඉතින් කියන්නේ කවුරුත් එහෙම. අපි දැන් හදාගමු crafting table එකක් ගැම්මටම. හරි බං ඉතින් එල්ලම ප්ලේස් කරපන් ඔන්න ඕක. දැන් හදපන් ස්ටික් ටිකක්. අඩෝ සෝරි වැරදුනා. ස්ටික් හදන්නත් මේකත් හරව ගන්න එපා. ප්ලෑන්ස් වලට අන්නම් නම ප්ලෑන්ස්. ඕකත් හරව ගන්න ප්ලෑන්ස් වලට. හරි දැන් හදාගන්න ස්ටික් 8ක් මචං. අපිට ස්ටෝන් වලට අප්ග්‍රේඩ් වෙනකන් ඔය ස්ටික් 8 ඇති හරිද? අපි මුලින්ම හදාගමු ගල් කටුවා. ගල් කටුවනේ ඕකට කියන්නේ පිකැක්ස් එක කියලා. හරිද? අපිට දැනට පිකැක්ස් එකක් විතර හදාගත්තා නම් ඇති. මොකද ස්ටෝන් ආයුධ වලින් තමයි අපි ඔක්කොම හදාගන්න ඕනේ. දැනට ඔය ගල් හම්බුණා. හරි. අපිට දවසේ ගෝල් හැටියට ස්ටෝන් ටූල්ස් වලට අප්ග්‍රේඩ් වෙලා විලේජ් එකක් හොයාගන්න තිබ්බනම් ඒ ඇති. හරි බං ඉතින් එළම මේ වීඩියෝ එකටත් මම දිගට මේ CS එකේ වීඩියෝස් දානවා නේද? අද වීඩියෝ එකට වැඩි නෑ views 100කුයි මේ මොනවද subscribe නේ මොනවද like 10කුයි තිබ්බනම් මට ඇති. ඊට පස්සේ මම දෙවෙනි වීඩියෝ එකක් දානවා හරිද? අපි මේ අයන් ටූල්ස් වලට යනකම් අපිට ගල් 15ක් ඇති ෆ්‍රෙන්ඩ්ස්. හරි 13යි 14යි 15යි. ඔය ඇති දැන් යම උඩට. 15ක් වැඩිත් එක්කම මං සවලක් හදන්නෙත් නෑ. යමම් බං උඩට. හරි ඔන්න ඕක වහපන්. නැත්තම් මම්ම ඕකේ වෙලේ වැටේ. ගැම්මක් තමයි. දැන් හදාගමු අපිට ඕන දේවල් ටික. අපිට ඕනේ අයන් සෝඩ් එකක්. අය නේ බං ස්ටෝන් සෝඩ් එකක්. ස්ටෝන් පිකැක්ස් එකක්. ස්ටෝන් නෙක්ස් එකක්. හරිද? අන්න ඔය ටික හදාගත්තට පස්සේ ගැම්මෙන් අපි දැන් මේ crafting table එක කඩාගෙන යමු මචං අපේ ඊළඟ ගෝල් එක තමයි විලේජ් එකක් හොයාගන්න එක. ගැම්මක් තමයි ෆ්‍රෙන්ඩ්ස්. අපි තව වුඩ් ටිකක් කපාගෙන යන්න හරිද? අපිට හදිස්සියකට ඕන නම් නැත්නම් අප වුඩ් කප ඉන්න ගියාම එපා වෙන්නේ. කලින් කිව්වා වගේ අද වීඩියෝ එකට views 100ක් ආවොත් විතරක් නෙමෙයි ඉතින් මං මගේ channel එකට වීඩියෝස් දානවා මගේ උන්ට බලන්න. හරි මං ඉතින් අඩෝ විලේජ් එක පොඩ්ඩක් හිටපන් විලේජ් එක අඩෝ විලේජ් එකක් තියෙනවා යකෝ විලේජ් එක අන්න විලේජස්ලත් ඉන්නවා අඩෝ ගැම්මක් බ්‍රෝ ගැම්මක් තමයි ආහා මයින්ගේ මොකද වෙන්නේ මම ට්‍රේඩ් කරන්නේ ඔබ ට්‍රේඩ් කරමු බලමු මොනවා හරි මං ගමුකුත් නෑ ඉතින් ට්‍රේඩ් කරන්න බඩමුකුත් වෙනම කතාවක් මූ ඇවිල්ලා මචං ෆාම කෙනෙක් හරිද අපි මේ ගමේ මොනවා හරි ලූට් ටිකක් උස්සගමු හරිද ආශුවෙක් ඉන්නවා ගැම්මටම මචං අපිට මොනවාද මේ ගෙදරින් ගන්න යන්න දීපන් බා මොනවාද මේ ගෙදරින් ගන්න පුළුවන් චෙස්ට් එකක් තියෙන අඩෝ අයන් සෝඩ් එකක් අඩෝ අයන් නගට්
3ක් ගැම්මක් නගට් නෙමේ අයන් ඉන්ගට් 3ක් පාන් 2ක් ගෝල්ඩ් ඉන්ගට් එකක් ෂැඩල් එකක් අයන් හෙල්මට් එකක් ගැම්මක් තමයි ෆ්‍රෙන්ඩ්ස් හරි බං ඉතින් එල්ලම මං ඇඳ ගන්නවා අම්මට ගැම්ම කොහොමද අයන් හෙල්මට් එක ඇඳගත්තාම පළවෙනි දවසම අයන් වලට යනවා කියන්නේ ගැම්මක් නේ ෆ්‍රෙන්ඩ්ස් අවුලක් නැහැ ඉතින් අයන් හෙල්මට් එකක් කරලා තියනනේ බං අපිට ෆස්ට් ෆර්නේස් ඕනවා මෙතනින් ගම් ෆර්නේස් එකක් අපි බලමු මේ විලේජ් එකෙන් අපිට ලූට් මොනවා හරි ගන්න පුළුවන් වේද කියලා තව සුපිරි ගෙදරක් තියෙනවා පස්සේ යන එකට අපිට දැන් හේ බේල් ටිකක් ගලව ගන්න ඕනේ හරිද හේ බේල් ගලවන්න හෝ එකක් ඕනේ හෝ එකක් ඕනේ කියලා එකක් නැහැනේ මං X එකෙන් ගලවනවා ඔක්කොම හේ බේල් ටික ගලවන්න අපිට පස්සටත් ඕනේ වෙයිනේ නිසා ඔක්කොම හේ බේල් ටික ගලවන්න අපිට දැනට අවශ්‍ය ටික විතරක් ගලව ගමු හේ බේල් වලින් අපි වීට් හදාගෙන වීට් වලින් පාන් හදා ගන්නත් ඕනේ මුලින්ම වීට් ඔය හේ බේල් ටික කඩාගෙන වීට් කරගන්නවා හරිද ක්‍රාෆ්ටින් ටේබල් එකේ දාලා වීට් කරනවා වීට් පොලිමර් 3ක් දාලා පොඩ එන්නෝ කියලා දෙන්න දැන් මම ක්‍රාෆ්ටින් ටේබල් එක ගෙනල්ලා ක්‍රාෆ්ටින් ටේබල් එක ඔන්න උතන ප්ලේස් කරගමුකෝ හරි ඔන්න උතන ප්ලේස් කරා ක්‍රාෆ්ටින් ටේබල් එකට ගියා මුලින්ම මේ හේ බේල් ටික දාලා වීට් වලට ඔබා ගන්න ඕනේ හරිද ඔබාගෙන මේ වීට් වලට හරව ගන්න ඕනේ අඩෝ වීට් 31 එක්කුයි තා 50 ගානකුත් ඉතුරුයිනේ බං ශිරාවටම දැන් මොකද්ද හේ බේල් ටික පොලිමරට හිටවපන් 3 ගානේ 3ක් විතර මොකද එක පොලිමර් 3 ගානේ ප්ලේස් වෙන හිටවපන් හරිද මෙන්න එහෙම අඩෝ එකක් මදි වුණා හෝ හරි පාන් ගෙඩියක් හැදුවා 3යි පොඩි ඔන්න ඔහම ඔය ගානට ඔහම තියේ පොඩිට මම ලිඹෝරි අඩෝ ඒත් එක මදි බං ඔන්න හේ වේල් ටික දාපන් ඔන්න ඔහම අපිට පාන් වැඩි එපා පාන් ගෙඩි 10ක් විතර තිබ්බනම් මට ඇති හරි ඔන්න ඔය විදිහට තමයි පාන් හරවගන්නේ අඩු රෑ වෙනවා අඩු අද දවස් ඉවරයි දවසක් ඉවරයි ඔන්න අපි දවසක් සාර්ථකව නිමා කරා අපේ ගෝල් ටිකත් සම්පූර්ණ කරා අපි ස්ටෝන් වලට අප්ග්‍රේඩ් වුණා විලේජ් එකක් හොයාගත්තා අපේ ගෝල් ටික සම්පූර්ණයි අපි ඉන්නේ ගයක් හොයාගමු නීපා මේක ගෙදර පොඩි වැඩි ඒක ගෙදර මුකුත් නෑ මේ මොකද්ද මේකෙත් මුකුත් නෑ අපි මොකද කරන්නේ අඩෝ රොටින් ෆෙස් තියෙනවා මොකද කරන්නේ වට්ටු උඩු මච්චා කොන්දේ හරි බං ඉතින් ලොකු ගයක් මේකිමු ටෙස්ට් එකකුත් දෙනවා මත්තෙන් අඩෝ පාන් ගොඩ අම්බෝ පාන් ගොඩ බං ඒකේ පාන් 24ක් තිබ්බ එතන හරි පාන් ටික දාගත්ත ගෑම්මෙන් මේ පාන් 24ක් තිබ්බද මගේ පාන් ටිකත් එක 24ක් උනේ අයි පොටෑටෝ තියෙනවා ඇපල් තියෙනවා මට බඩගිනිද මචං බඩගිනි පස්සේ බත් කමු බත් නෙමේ බත් නෑ නෙමේ මොන හරි කම් පස්සේ අම්මෝ ක්‍රීප කෙනෙක් දුවපන් අම්මේ කොන්ද ගේ කෙරුන්නේ නෑනේ ගේ කෙරුන්නේ නැත්තම් මට එච්චරයි නැත්තම් විලේජර්ස්ලා මට නඩු දායි පීස්ද බං විලේජර්ස්ලාට නඩු දාන්න මේ මට මේ යකා බ්‍රදර්ට ආඩෝ ගෙට මුකුත් වෙලා නෑ ගේ ඉස්සරහ නම් ඉවරයි ගෙට ඇතුල් වෙන තැන කුඩු පාට්ටක් අපි පොඩි රිපෙයාර් පාරක් දාමු එතන ගැම්මෙන් වීඩියෝ එක ඉවර වෙන්න ඕන්න මෙන්න තියෙන්නේ හරිද ෆ්‍රෙන්ඩ්ස් තාම වීඩියෝ එකට ලයික් එක දෙන්න නැත්නම් ලයික් පාරක් දාලා channel එක subscribe කරේ නැත්නම් අර ඔහේ ප්ලේස් උනේ channel එක subscribe කරේ නැත්නම් channel එක subscribe කරලා මේ වීඩියෝ එක ලයික් එකක් දාන්න හරිද එච්චරයි මේ ටික රිපෙයාර් කරමු ඩර්ට් මදි වගේ එකක් මදි ඩර්ට් එකක් මදි අපි ෆීල් කරෙත් නෑ යට එහෙනම් අඩෝ රෑ වෙලා හොඳටම රෑ වෙලා බුදියගමු එහෙනම් ෆ්‍රෙන්ඩ්ස් මේ වීඩියෝ එකත් ඉවර වෙනවත් එක්කම channel එක subscribe කරන්න අද බුදියමු වීඩියෝ එකට එහෙනම් bye bye